ඇත්තටම මට අවංකව හිතෙච්ච දේ තමයි අපි ජීවිතය කියලා හිතාගෙන අපි ඉගෙන ගන්නවා, අපි ජොබ් එකක් කරනවා, ඒකම නෙමෙයි නේද කියන එක මට හිතුණා. සාමාන්‍ය මතය නම් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ, ටීචර් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔයාලට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. අන්න එහෙම මානසික මතයක් තියෙනවනේ අපේ සමාජයෙන්. අන්න ඒ වගේ මතයකට අනුව ජීවත් වුණු අය තමයි මේ හැමෝම මේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්නේ. අද මම පොඩි ගමනක් යන ලෑස්තිලා ඉන්න ගමන් මේ වීඩියෝ එක කරන්න පොඩි වෙලාවක් තියෙන නිසා මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ මම මේ දවස් කීපයක ඉඳන් කියපු පොතක් සහ ඒ පොත නිසා මම ටිකක් වෙනස් විදිහකට හිතන්න පුරුදු වුණා. ඒකත් එක්ක තවත් දේවල් ගැන හොයලා බැලුවා. ඒකත් එක්ක මම ඉගෙන ගත්ත දෙයක්. ඉතින් මම පොතේ ඉස්සෙල්ලා පෙන්නන්නම්. මුලින්ම කියන්න ඕනේ මේක බුක් රිවිව් එකක් නෙවෙයි. ඒ කියන්නේ මේකදී පොත ගැන මම කිව්වට මේක බුක් රිවිව් එකක් නෙමෙයි. මම මේ පොතෙන් ඉගෙන ගත්ත දේ ගැන තමයි අද කතා කරන්න යන්නේ. මෙන්න මේක තමයි පොත. අනිත් පැත්තට පේන නැත්තේ වෙරෝනිකා decides to die. පොතේ මාතෘකාවේ කියන විදිහටම මේකේ ප්‍රධාන මේන් කැරක්ටර් එක වෙරෝනිකා. වෙරෝනිකා තීරණය කරනවා සුයිසයිඩ් කරගන්න ජීවිතේ නැති. වෙරෝනිකා තීරණය කරනවා එයාගේ ජීවිතේ නැති කරගන්න. එතකොට එයාගේ හේතුව තමයි එයාට එයාගේ ජීවිතේ අපි කියන්නේ කිසිම හැපනින් එකක් නැහැ කියලා අර ඒකාකාරී. එයාට හිතෙනවා මගේ ජීවිතේ ඒකාකාරී, මට දැන් ජීවත් වෙලා ඇති, මම මේ කරගෙන ආව දේවල් ටික ඇති, දැන් මට මෙතන නවතින්න ඕනේ කියලා. අන්න ඒක තමයි එයාගේ හේතුව. එයාට කිසිම ප්‍රශ්නයක් මේ කියන්නේ වෙන පෞල් ප්‍රශ්න මුකුත් නැහැ. හැබැයි මෙයාගේ මේ සුයිසයිඩ් ඇටෙම්ප්ට් එක වරදිනවා. ඒ කියන්නේ මෙයා මැරෙන්නේ නැහැ. එතන ඉඳන් තමයි මේ කතාව යන්නේ. කියන්නේ මේ පොතේ පෙන්වන්නේ, පොතේ කියවෙන්නේ එතනින් පස්සේ කතාව. මෙයාගේ සුයිසයිඩ් ඇටෙම්ප්ට් එක තමයි chapter 1 එක. first chapter එකේ තියෙන්නේ. එතකොට මේ මුළු කතාව පුරාවටම තියෙන්නේ වෙරෝනිකා එයාගේ ජීවිතේ දැන් එයා සුයිසයිඩ් කරගන්න උත්සාහ කරාට පස්සේ සිදින් හාන් කරගන්න උත්සාහ කරාට පස්සේ එයාව දානවා මෙන්ටල් හොස්පිටල් එකකට. ඒකට එයා ගෑස් දෙක හැරෙන්නේ මෙන්ටල් හොස්පිටල් එක. එයා හිතුවේ එයා මැරිලා කියලා. හැබැයි එයා මැරිලා නැහැ. එයා ඇස් දෙක ඇරනකොට එයාට සිහිය එනකොට එයා තේරුම් ගන්නවා එයා මෙන්ටල් හොස්පිටල් එකකට දාලා කියලා. එතකොට එයා එතනදීත් ආයෙත් සැරයක් උත්සාහ කරනවා ආයෙමත් එයාගේ ජීවිතය නැති කරගන්න. ඒ අවස්ථාවත් හරියන්නේ නැහැ. ඒකත් අසාර්ථක වෙනවා. එතකොට ඊට පස්සේ එයා හිතනවා හරි එහෙනම් මොකක් හරි දෙයක් කරන්න ඕනේ. දැන් එයාගේ කොහමයි heart failure එකක් තියෙනවා, heart problem එකක්. ඒකත් එක්ක එයාට දවස් කීපයක් කියන්නේ සතියකටත් අඩු කාලයක් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක එතන තමයි එයාගේ turning point එක. ඒ කියන්නේ එයාට ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ කියන එක. එතනින් එයා හිතනවා මොනවා හරි කරන්න ඕනේ. මම ජීවිතේ මුකුත්ම කරලා නැහැ කියලා. මේක ලස්සන තැන් තියෙනවා. ඒක කියවෙන. අන්තිමේදී ලස්සන අවසානයක් තියෙනවා මේ කතාවට. හැබැයි මම මේ කතාව කියවද්දි මට හිතුණා අපි කොච්චරනම් මේ කතාවේ ඉන්නවා මානසික රෝගීන් තව 3 දෙනෙක්ගේ කතාව මේකෙදි කියවෙනවා. මේකෙදි මට කතා කරන්න ඕන දේ තමයි අපි දැන් මේ හැම කෙනෙක්ම මේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්න හැම කෙනෙක්ම ජීවිතේ තමන් වෙනුවෙන් ජීවත් වෙනවා නෙවෙයි. එයාලා හැමෝම අර සමාජයෙන් අපිට දෙනවන එක්ස්පෙක්ටේෂන් එකක්. ඔයා මෙහිම වෙන්න, ඔයා මෙහිම වෙන්න. ඔයා මෙහෙම වුණොත් තමයි ඔයාට හොඳ ජීවිතයක් ලැබෙන්නේ. මෙහෙම වුණොත් තමයි ඔයාට ලස්සන ජීවත් වෙන්න පුළුවන් කියලා අපිට එක්ස්පෙක්ටේෂන්ස් ටිකක් දීලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය මතය නම් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ, ටීචර් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔයාට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. අන්න එහෙම මානසික මතයක් තියෙනවනේ අපේ සමාජයෙන්. අන්න ඒ වගේ මතයකට අනුව ජීවත් වුණු අය තමයි මේ හැමෝම මේ මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්නේ. හැබැයි එතනදී අඳුර ගන්නවා ජීවිතය කියන්නේ අපි එකිනෙකා වෙනුවෙන් ජීවත් වෙන දෙයක් නෙමෙයි. මම මගේ ජීවිතේ මට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ කියන එක. එතකොට තමයි වෙරෝනිකා එතනදී තමයි තේරුම් ගන්නේ අපි හැමදාම වැඩට යනවා, ගෙදර එනවා. ඒ ජීවිතේ නෙවෙයි
ඒ ජීවිතේ නෙවෙයි ඊට වඩා දෙයක් අපි ජීවිතේදී කරන්න ඕනේ කියලා. මෙතන මම ඉගෙන ගත්ත වැදගත්ම දෙයක් මම ඊළඟ වීඩියෝ එකේදී ගොඩාක් විස්තරාත්මකව කතා කරන්න. boundaries ගැන. boundaries කියලා කියන්නේ සරලවම කිව්වොත් අපිට වත්තක් තියෙනවනේ අපි හැමෝටම ගයක් තියෙනවා වත්තක් තියෙනවා අපි හැම සාමාන්‍යයෙන් අපේ වත්ත වටේට අපි වැටක් ගහ ගන්නවා. එහෙම නැත්නම් තහප්පයක් ගහ ගන්නවා. ඒකට හේතුව තමයි අපි කැමති නෑ අපේ මේ වත්තට අපේ මේ සීමාවට පිටින් කෙනෙක් එනවට පිට නිකන් සතෙක්වත් එනවට අපි කැමති නැහැ. අන්න ඒ හේතුව නිසා අපි අපේ ඉඩම වටේට හදා ගන්නවා බවුන්ඩරි එකක් කොටුවක්. අන්න ඒක තමයි මම මේ පොතෙන් ඉගෙන ගත්තේ. අපි කොහොමද සමාජයෙන් අපිට දෙන එක්ස්පෙක්ටේෂන්ස් වලදී ඒකටම එකඟ වෙන්නේ නැතුව අපේ ජීවිතේ අපි කොහොමද හදාගන්නේ? අපේ ජීවිතේට අපි කොහොමද බවුන්ඩරි එකක් දාගන්නේ? එයා මොනවද ඔයාගේ ජීවිතේට ඇතුල් කරගන්න ඕනේ? මොනවද ඔයාගේ ජීවිතේට ඇතුළත් කරගන්න ඕනේ නැත්තේ කියන එක ගැන බවුන්ඩරි එකක් හදාගන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.